එතකොට පෙට්‍රල් ඩීසල් මාද කෙරොසින් කියලා කියන්නේ ඈ හරියට කියන්න කුණු හarp කියවේ මොකද මේ භූමි තෙල් හරි ඊට පස්සේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් LP ගෑස් කොහෙද තියෙන්නේ ඕක තියෙන්නේ ඔයගලන්ගේ ගෙදර අර ගෑස් ටැංකිය ඇතුලේ තියෙන්නේ උයන්න ගන්න ගෑස් එක ලික්විඩ් පෙට්‍රෝලියම් කියලා අපි ඒකට කියන්නේ හොඳේ ලික්විඩ් පෙට්‍රෝලියම් ගෑස් ඊළඟට තාර ඔය ඔක්කොම අපි හදාගන්නේ ඔය ඔක්කොම අපි වෙන් කරගන්නේ මොනවාගෙන්ද බොර තෙල් බැරල් එකකින් එතකොට ඔයා හිතන්න දවන බුද්ධිමත් හිතන්න ලෝකේ බොර තෙල් මිල ඉහළ ගියොත් මොන වගේ මිලක් ඉහළ යන්න පුළුවන්ද ඔව් ඔව් පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ඊට පස්සේ ඕගොල්ලෝ අහලා තියෙනවා මීට අවුරුදු 1000 ගානකට කලින් ඩයිනෝසෝර් යුගයක් තිබ්බා. හරි නේද? ඊට පස්සේ ඒගොල්ලෝ ඩයිනෝසෝර්ලා මැරුණා. මැරුණේ කොහොමද කියලා ඔයා අහලා තියෙනවා කොහොමද? ලොකු උල්කාපාතයක් කඩාගෙන වැටිලා. හැබැයි පුතෝ ඔයා මේක වැරදියට ඔලුවට දාගන්න එපා. උල්කාපාතයක් කඩන් වැටුණා කියලා ඉන්න ඩයිනෝසෝරයන් ඔක්කොම මැරුන්නේ නැහැ. උල්කාපාතකින් මැරුණේ එක කොටසයි. හරිද? තව හේතු හින්දා තව කොටස් ටිකක් මැරුණා. අද ඒවා කතා කරන්න යන්න බෑ. එතකොට මම මේ පාඩම දිග්ගැස්සෙනවා. අපිට ඕන එක අපි කතා කරමු. හරිනේ දැන් බලන්න එතකොට අපි හිතමු දැන්ට වැඩේ ලේසි වෙන්න අපි කියමු උල්කාපාතය නිසා ඩයිනෝසෝරයන් වඳ වුණා හරි ඩයිනෝසෝරයන් මැරිලා ගියා ඒ විතරක් නෙමෙයි ශාක ඒ කාලේ තිබ්බ ශාකත් මොන වුණාද උල්කාපාතේ හින්දා ශාක කොටස් පවා මැරිලා ගියා හැබැයි පුතෝ ඔය කාලේ ඔය ශාක සහ ඩයිනෝසෝරයන්ව දි รา පත් කරන්න ඕන කරන ශුද්‍ර ජීවීන් 100%ම හිටියේ නැහැ යම් කොටසක් හිටියා හැබැයි 100%ක්ම මේවා දි รา පත් කරන්න ඕන වෙන එක ඩයිනෝසෝරයන් සහ ශාක දි รา පත් කරන්න ඕන වෙන ක්ෂුද්‍ර ජීවීන් හිටියේ නැහැ. එතකොට මොකද උනේ? අර මැරිච්ච ශාක හා සත්ව කොටස් පොළොව මත හරිද? පොළොව මත ගොඩ ගැහුණා. හිතින් මවාගා. මැරිච්ච ඩයිනෝසෝරයන්ගේ මල කඳන් ඊට පස්සේ මැරිච්ච ශාක දේහ ඒවා පොළොවේ උඩ එකතු වුණා. කාලයක් ගියාට පස්සේ ඒවා පොළොව යටට ගියා. හරිද? පොළොව යටට ගියාට පස්සේ පොළොව මගින් නැතිවන පීඩනයයි. පොළොව මගින් නැතිවන පීඩනයයි. පොළොවේ යටින් නැති වෙන මොකද්ද? අධික රස්නයයි. සරලව කියන්න පීඩනයයි අධික තාපයයි නිසා අර පොළොව ඇතුළට ගිය ඩයිනෝසෝර්ගේ දේහ කොටස් සහ ශාක කොටස් මොනවා වුණාද කියන්න. තෙරපුණා රත් වුණා. ඒ තෙරපිලා සහ රත් වෙලා හැදිච්ච දේවල් තමයි මේ තියෙන්නේ. මොනවාද? හැදුනා බොර තෙල්. ගෑස් වර්ගත් හැදුණා. අපි ඒක පැත්තකට දාමු. බොර තෙල් හැදුණා. ඔය බොර තෙල් හැදෙන්නේ ජලයට උඩින්. හොඳේ පොළවේ තියෙන ජලයට වඩා උඩින් තමයි බොර තෙල් හැදෙන්නේ. ඇයි තෙල් වර්ගවල සාමාන්‍යයෙන් ඝනත්වය අඩුයි ජලයට වඩා. තේරෙනවද? එතකොට ජලය මතු පිට තමයි මේ බොර තෙල් හැදුනේ. දැන් පුතෝ ඔය අපි පාවිච්චි කරන බොර තෙල් තියෙන්නේ. ඔය බොර තෙල් ගන්න මෙතෙන්ට ඔන්නෝම මේ ඔන්නෝම පොළව හාරලා බට ගහලා මෙන්න මේ විදිහට බට ගහලා මේවා විශාල ලිඳවල් හරහා ඔහොම උඩට අදිනවා. පැහැදිලිද කියන එක? අපිට මේක මේ මිනිස්සෙට අතින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේවට තියෙනවා ඒ ලින් හාරන ලොකු මැෂින් තියෙනවා. ඒ මැෂින් වලින් තමයි මේව ඇදලා ගන්න. ඒකට කෙනෙක් අහන්න පුළුවන් සර් මේ ලංකාවේ පොළොවට යටින් මේ වගේ බොර තෙල් නිදි එහෙම පිහිටලා නැද්ද? මෙහෙමයි පුතෝ. හොඳද? ලංකාවේ පොළොවට යටින් ලොකුවට බොර තෙල් තියනවා කියලා නම් හොයාගෙන නැහැ. හැබැයි මට මතක විදිහට 2006 ඔය අතර අවුරුද්දේදී මන්නාරමේ ඉඳලා මට මතක විදිහට මම කියන්නේ හොඳේ මන්නාරමේ ඉඳලා පානදුර වෙරළ තීරයේ බීච් සයිඩ් එකේ බොර තෙල් තියනවා කියලා මහාචාර්ය කණ්ඩායමක් විසින් හොයා ගන්නවා. ඒ විතරක් නෙමෙයි පුතෝ ඒවා එළියටත් ගන්න පුළුවන්. එතකොටයි ගන්න නැත්තේ. ඈ අපිට පුළුවන් ඉතින් ඔය තෙල් ටික අරගෙන මේ ලංකාවේ තියෙන තෙල් පෝලිං අඩු කරන්න. ඔව් පුළුවන් පුතෝ. හැබැයි මේක ලොකු වියදමක් යන වැඩක්. හැබැයි ඉතින් අපිට ඒක අනිත් රටවල් එක්ක එකතු වෙලා කරන්න පුළුවන්. එතකොට එන තෙල් වල කොටස් සාධාරණ විදිහට බෙදා ගන්නත් පුළුවන්. එහෙම තියෙනවා ලෝක නීති පද්ධතියක් තියෙනවා. හොඳ දේව ඕගොල්ලන්ට වැඩක් නැහැ. හරි. දැන් ඒතර මේ ඕගොල්ලොන්ට දැනගන්න ඕන ප්‍රශ්නෙට උත්තරේ තමයි ලංකාවේ තෙල් තියෙනවා. ලංකාවේ බොර තෙල් තියෙනවා පොළොවේ. පැහැදිලි නේද කියන එක? අර සෞදි අරාබියා වගේ ලොකුවට නැති වුණත් යම් ප්‍රමාණයක් බොර තෙල් තියෙනවා. පිරිපහදු කරලා ඉතින් ගන්න පුළුවන් නම් ඉතින් ඒ දේ හොඳක් වෙයි නේ. සමහරවිට ඕගොල්ලෝ ලොකු වෙලා ඔන්න ඕගොල්ලෝ කවුරුරි දේශපාලනයට આવොත් ඒ දේවල් කරන්න. මේ යන විදිහට නම්